මේ ඒක විවෘත කරා මේ මෝඩි අගමැතිතුමා ආපු වෙලාවේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කවුරු කරත් අවුලක් නැහැ. ඒක ඒ කෘෂි ගොවි මහතුරුන්ට ඒක අත්‍යවශ්‍යයි. නමුත් මට මෙතන කියන්න තියෙන දෙයක් තමයි දඹුල්ලේ මාකට් එකට ගෙනාවු පළියට ඉතුරු එළවලු ටික මේකේ දාලා ගබඩා කරන්න බෑ. මේකටම හරියන විදියට අපි මේ වගාව කෘෂිකර්මය කරන්න ඕනේ. good agricultural practices කරලා. ඉතින් ඒ නිසා ගොවි මහතුරුන්ව දැනුවත් කරන්න ඕනේ. මාස 6ක්වත් අඩුම ගානේ කොහොමද මෙතනට සරිලන විදියට මේ කෘෂි භෝග මේ ගබඩාවට ගේන්නේ කියන එක. ඉතින් ඒ නිසා ඔන්න ඔය කාරණාව ගැන තමයි මට කතා කරන්න අවශ්‍ය වුණේ. එකක් තමයි අපිට සහයෝගය දෙන්න ඕනේ ආනයනය කරනවට වඩා සහල් ආනයනය කරන්න පුළුවන්. සහල් ආනයනය කරනවට වඩා අපිට ලංකාවේ වැවෙන වී ටික අපේ වී අස්වැන්න කොහොමද හරියාකාරයට සහල් කරලා ඒවා පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට බෙදා දෙන්න කියන එක. දෙක අපි කොහොමද ඒ කෘෂිකර්මාන්තයේ නියැලේ ඉන්න ගොවි මහතුරුන්ට තමන්ගේ භෝග අස්වැන්න කාලයක් තබා ගන්න පුළුවන් විදියට මිල වෙළඳ පොලේ මිල උච්චාවචනය වෙන එකට ඒකෙන් බේරෙන්න තමන්ට තියෙන වැඩපිළිවෙල රජයේ අනුග්‍රහය හරහා ලබා දෙන්න කියන එක තමයි කාරණා දෙක. ඔන්න ඔය කාරණා දෙක කියන්න තමයි විනාඩි 5 ගත්තේ. බොහොමත්ම ස්තුතියි. යාළුවන්ට සල්ලි දීලා ගහගෙන තියෙන්නේ. ඒ වගේ මේකට ආහාර සුරක්ෂිතතාවයට වැඩක් හැදුන්නේ නැහැ. ඒ පොළොන්නරුවේ තියෙන මේ ශක්ති සහල් සංගමේ හර්ෂ මන්ත්‍රීතුමා අභ්‍යන්තර විගණන වාර්තාවක් තියෙනවා. ඒක ඔබතුමා හොයා බලන්න. ඔබතුමාටත් හාල් දුන්නා කියලා තියෙනවා. ඔබතුමාටත් හාල් දුන්නා. මේ මම කියන්නේ මේක මගේ නමක් කියලා මට චෝදනාවක් නෑ. ඔබතුමා චෝදනාවක් නෙමෙයි හොයා බලන්න කියලා මේ කියන්නේ. චෝදනාවක් නෙමෙයි. ඔව් අභ්‍යන්තර විගණන වාර්තාවක්. Honorable Harshadi Silva. ඔබතුමා වගේ කීමෙන් කියන්න මේ මම දූෂණයට සම්බන්ධයි කියලා කිව්වද? නෑ පොඩ්ඩක් නෑ ඒකට උත්තරයක් දෙන්න. මයික් එක දෙන්නකෝ. නෑ මං කියන අහගෙන ඉන්නකෝ ඔබතුමා දැන්. ඔබතුමා පටල ගන්නත් එපා කලබල වෙන්නත් එපා. ඔබතුමා මේ ශක්ති සහල් ගැන කිව්වනේ. ශක්ති සහල් සංගම් හදලා ණය දුන්නානේ ඔබතුමාලා. දීපු ණය පාවිච්චි කරලා අවභාවිතා වෙලා සල්ලි ඇවිල්ලත් නෑ මන්ත්‍රීතුමා. හරි දැන් ඒ විතරක් නෙමෙයි. ඔව් පොඩ්ඩක් ඉන්න. දැන් මංගාව තියෙනවා ඒ ඔඩිට් රිපෝට් එක. මේකේ තියෙනවා මුදල් ගෙවපු නැති කෙනෙක් TB සරත් කියලා. ඔව්. එතකොට කවුද TB සරත් කියන්නේ? මොනවාට මුදල් ගෙවලා නැත්තේ? මේ තියෙන අභ්‍යන්තර වාර්තාව. ඒකේ පොඩ්ඩක් පොළොන්නරුව රයිස් ප්‍රොඩියුස් කෝපරේටිව් සොසයිටි. පොඩ්ඩක් ඉන්නකෝ. හරි එතකොට චුට්ටක් කවුද TB සරත්? දැන් හර්ෂ මන්ත්‍රීතුමා පොඩ්ඩක් ඉන්නකෝ. වසන්ත මන්ත්‍රීතුමා. ඔබතුමා මට චෝදනා කරන්න එපා. මම හරි එතකොට කියන්නේ ඉතින් තව TB සරත් කියන්නේ ඔබතුමාට එහා පැත්තේ ඉන්න එක්කනද? අරත් විතරක් නෙමෙයි TB මම අහන්නේ එතුමා ගෙවන්න තියනවාද? ඉතින් ඔබතුමා කලබල වෙනවා මට මම කියන්නේ අහගන්න කලින් කලබල වෙනවා. මම කියන්නේ මේ මට තියෙන අභ්‍යන්තර වාර්තාව කරු ඇමතුමා. ඔව් මංගාවත් ඒක තියෙනවා. හරි මංගාව ඒකේ TB සරත් කියලා ඉන්නවද? හර්ෂ මන්ත්‍රීතුමා ඒකේ TB සරත් කියලා පුද්ගලයෙක් ඉන්නවද? නෑ ඔබතුමායි නම කියව නැත්. තව වාර්තාවයි ඔබතුමායි නමත් කියන්න. පෙන්නන්න. පෙන්නන්න. ඔබතුමා අනේ මේ මට සහල් වංචා කරන්න අවශ්‍යතාවයක් නැහැ. පොඩ්ඩක් මන්ත්‍රීතුමා කලබල Vasantha Samarasinghe, you may continue. කලබල උනේ Honorable වෙන මොකක්වත් Harshadi Silva. ඔබතුමාට Order, මම please. කිව්වේ ඒ අය කරපු වංචා ඇතුලේ ඔබතුමාලත් පාවිච්චි කරලා තියෙනවා. ඒක තේරුම් ගන්න ඔබතුමා. Shall we wait until the Honorable Minister finishes? ඔබතුමා මේ වංචාවට සම්බන්ධ වුණාද නැද්ද කියලා නේ මම කියන්නේ. කෝටි 8යි පාඩුව. ඒ කෝටි 8 පාඩුව ඇතුලේ ඔබතුමාගේ නම දාලා තියෙනවා. සරත් ඇමතුමාගේ නම දාලා තියෙනවා. තව කීප දෙනෙකුගේ නම් දාලා තියෙනවා. ඉතින් ඒ නිසා Honorable, I'll give you time to. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ මතු කරන්නේ ශක්ති හාල් කියලා දිස්ත්‍රික් 8ක ප්‍රොජෙක්ට් කරන්න ඔබතුමාලා සල්ලි දුන්නා. Honorable Harshadi Silva, you will get your time. Can you please? 390 ගාණක් තවම සල්ලි ඇවිල්ලා නැහැ. මේක සාර්ථක ව්‍යාපෘතියක් නෙමෙයි. ඒ නිසා ආහාර සුරක්ෂිතතාවයට එක පවත්තන් යන්න කියලා යෝජනා කරන්න එපා. ඒක සාර්ථක නැහැ. ඒකයි මම මේ කියන්නේ. ඒක ඇතුලේ සල්ලි දීපු අය ඔබතුමන්ලට සහල් දුන්නා කියලා. අපේ සරත් ඇමතුමාගෙත් නම තියෙනවා තමයි. කියන්න කලින් ඔබතුමා පැන්නනේ වැඩේට. ඉතින් මේ කියන්නේ ඒගොල්ලෝ මේ කතාව කිය කෝටි 8යි අවුරුදු විතරක් පාඩුව. මම මේ කිව්වේ ඒක. ඒක නිසා මිලියන 392ක් එන්න තියෙනවා ගරු මන්ත්‍රීතුමා. මේ ඔබතුමන්ලගෙත් නන්දත්. ඒ නිසා මේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ මාතෘකාවක් අපේ රටේ සාකච්ඡා කරේ නැහැ ගරු මන්ත්‍රීතුමා.
මේ රටේ සාකච්ඡා තිබුණු ආයතන විකුණන්න. සතොස වහලා දැම්මා. ලංකා සතොස ආයතනයේ සැප්තැම්බර් මාසෙට වහලා දැම්මා. සමුපකාර සංවර්ධන ආයතනයේ වහලා දාන්න තීරණය කරා. රටේ තියෙන සමුපකාර දෙපාර්තමේන්තු සමුපකාර ආයතන පාලනයට දාලා විනාශ කරමින් තිබෙන්නේ. ඒ නිසා අපි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ හදුවා විතරක් නෙමෙයි රටේ නිෂ්පාදනය පිළිබඳවත් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. Continuing the private motion, members' motion. Honorable Devananda Suravira, you have 5 minutes. ගරු කතානායකතුමනි, ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය මැදිහත් වීම ඊළ නැංවීමේ වැඩසටහනක් ගොඩනැගීම පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට සම්බන්ධ කළත් ඇත්තටම එතුමගේ කතාව ඇතුලේ එහෙම එකක් නෙමෙයි තිබුණේ. එතුමා මේ යෝජනාව ගෙනාපු එකේ අරමුණ මොකක්ද කියන එක ඇත්තටම අපට පැහැදිලි. එතුමා අර මේ හඳ පෙන්නලා යටිබඩට පයින් ගහනව ගැඩක් තමා ආණ්ඩුව පැත්තට බෝලයක් දාලා බැලුවි. වංචාවක් දූෂණයක් හැටියට අපි දකිනවා. ඒතර මේ ලිංගික අල්ලස් ගැනීම ගැනත් නොයෙකුත් ආකාරයේ පැමිණිලි තියෙනවා. නමුත් ඒ ලිංගික අල්ලස් පිළිබඳව පැමිණිල්ලේදී ක්‍රියාත්මක කරන ආකාරය ගැන ගැටලු රාශියක් තිබෙනවා. දැන් ගරු සභාපතිතුමනි, අද උදේ අපි මෙතන මතු කරා අර පාසල් දැරියෙක්ගේ සියදිවි හානි කරම සම්බන්ධව. දැන් ඒකෙදී ක්‍රියාපටිපාටිය ගැන අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම දැන් ඒ සිදුවීම සිද්ධ වෙන්නේ 2024 ඔක්තෝබර් මාසේ 23 වෙනිදා. ඒ සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ සිදුවීම සිද්ධ වෙලා පොලිසියට ඒ පිළිබඳව වාර්තා වෙන්නේ 2024 දෙසැම්බර් මාසේ 8 වෙනිදා. 2024 දෙසැම්බර් මාසේ 8 වෙනිදා තමයි දෙමව්පියන්ව බම්බලපිටිය පොලිසියට ගෙනල්ලා ස්ටේට්මන්ට් එකක් රෙකෝඩ් කරගන්නේ. ඒ ස්ටේට්මන්ට් එක රෙකෝඩ් කරගන්නේ ජේ.එම්.ඕ විසින් පොලිසියට දන්වනවා මේ දරුවට ලිංගික අතවර සිද්ධ වෙලා තියෙනවායි කියන එක. ඊළඟට එයාව අත්අඩංගුවට ගන්න විශේෂයෙන්ම මේ ගුරුවරයාව අත්අඩංගුවට ගන්නේ ජනවාරි මාසේ 8 වෙනිදා 2025. හරිද? එතකොට පැමිණිල්ල ලියාගන්නේ දෙසැම්බර් මාසේ 8 වෙනිදා. ඒතර මාසෙකින් පස්සේ තමයි එයාව අත්අඩංගුවට අරගෙන එයාව අපිට නිදාස් කරන දවස් දෙකකින්. කියන්නේ child abuse case එකක්. කියන්නේ ළමා අපචාර සිද්ධියකට අත්අඩංගුවට අරගෙන එයාව දවස් දෙකකින් අපිට නිදාස් කරනවා. හරි? එතකොට ඊළඟට තියෙන දේ තමයි දැන් රජයේ ආයතන සංග්‍රහය අනුව ළමා අපචාරයකට ගෑවිලා තිබෙනවා නම් අනිවාර්යෙන්ම එයාගේ වැඩ තහනම් කරන්න ඕනේ. එයාගේ වැඩ තහනම වෙන්නේ නැහැ. එයා දැන් මේ අපි උදේ මෙතන කතා කරාම අගමැතිතුමිය කිව්වා ට්‍රාන්ස්ෆර් කරා කියලා. ට්‍රාන්ස්ෆර් එක වෙන්නේ කවදාද? ට්‍රාන්ස්ෆර් එක වෙන්නේ මේ මාසේ 8 වෙනිදා. 7 වෙනිදා තමයි ලියුම ගහලා තියෙන්නේ, 8 වෙනිදා තමයි ලියුම එවන්නේ. ඒ කියන්නේ මේ සමාජය තුළ මේ පිළිබඳව කැළඹීමක් ඇවිල්ලා මේ දෙමව්පියෝ කැළඹිලා මේක ප්‍රදේශයේ වාසීන් ජනතාව දැනගෙන ඊළඟට මේව සමාජ මාධ්‍යවල ගිහිල්ලා ඊළඟට මේ පිළිබඳව උද්ඝෝෂණයක් කරනවායි කියලා පාසල් ඉස්සරහට ඇවිල්ලා ආවට පස්සේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. දීර්ඝ කාලයක් ඒක කෙටි කාලයක්. හැබැයි මොකද ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙනේ හිටියේ. දිව්‍ය ලෝකේ දීර්ඝ කාලයක් බොහොම කෙටි වගේ තමයි දැනෙන්නේ ඒගොල්ලෝ සැප විඳිනකොට. දැන් මේ ඇවිල්ලා මාස 6 ඊටාම දුක්ඛිත විදිහට ඒගොල්ලෝ ගත කරන්නේ. ඒගොල්ලෝ මේ කාලය දැනෙනවා ඇති දීර්ඝ කාලයක් වගේ. අපි විශ්වාස කරනවා අපි දැන් ආණ්ඩුව ආරම්භ කරලා තියෙනවා මේ කටයුතු. විශේෂයෙන්ම අපි දැන් මේ කතා කරපු කතාව ගත්තම විගණන ආයතන මගින් කරනු ලබන නිර්දේශ බලාත්මක කළා ඒවට අදාළ නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයක් සකස් කිරීම. ඔව් ඊටාම හොඳයි. අපි ඒක කියලා තියෙනවා, අපි ඒක කරනවා. හැබැයි ඔබ දන්නවා ඒවා මේ එක රැයකින් එහෙම කලබලය කරන ඒවා නෙවෙයි. අපි දැන් මේ ආයතන පද්ධතිය ව්‍යුහය ශක්තිමත් කරනවා. අනිත් එක කාරණා තමයි නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි මේ නීති මගින්ම
නීති මගින්ම මේ කටයුතු මේ රටක ඉතාම හොඳ නීතිවලින් පවා අපි දන්නවා නීති ලෝකේ හොඳම නීතියක් කියලා එකක් නැහැ. නීතිය සාපේක්ෂයි. හොඳම නීතියකින් පවා සමහර කාරණා වළක්වන්න බෑ. හැබැයි ඒ රට ශිෂ්‍ය සම්පන්න වෙනවා නම් ඒ පාලකයෝ ශිෂ්‍ය සම්පන්න වෙනවා නම් ඒ පාලනය ක්‍රියාත්මක වෙන රටේ ක්‍රම පද්ධතිය ශිෂ්‍ය සම්පන්න බවට පත් වෙලා තියෙනවා නම් මේ බොහොම ලේසි ඒ රට පවත්වගෙන යන්න ඒ රටේ ශිෂ්‍ය සම්පන්න ක්‍රමයක්. දැන් සීතල කරපු වාහන බස් රථ සීත කාලේට උණුසුම් කරපු බස් රථ අපිට තියෙන්නේ හැමදාම උණුසුම් වෙච්ච හිතක් එක්ක නැගලා යන්න පොල් පැටවල වගේ පොල් ලොඩියක එක පොල් ගෙඩියක් වගේ තමයි අපි බස් එකෙන් ගමනක් බිමනක් යන්නේ. පොදු ප්‍රවාහනයේ යන්නේන කාන්තාව පත්වෙන අපහසුතාවය ගැන පූලාසුනාරුඩ මන්ත්‍රීතුමියනි අපි කාන්තාවන් හැටියට ඇත්තටම කනගාටු වෙන්න ඕනේ. අපිට ඉතා හොඳ දියුණු උගත් ඉතා විශාල පිරිසක් මේ රටේ ශ්‍රමදායකත්වය සපයනවා. ඒ අයටවත් හොඳ ප්‍රවාහනයක් ලබා දෙන්න අපිට මෙතෙක් කල් පැවති රජයන්ට හැකියාව ලැබිලා නැහැ. අර පැහැදිලිව හැමතැනම කියවෙන කතාව තමයි කියන්න තියෙන්නේ වැඩ ඇරි වැඩට යන ගැහැණු අපිට වවුලෙක් වගේ එල්ලිලා තමයි පොදු ප්‍රවාහනයේ බස් රථේ යන්න වෙලා තියෙන්නේ. අපි එහෙම දුක් විඳගෙන නමුත් මේ රටේ ආර්ථිකයට දායක වෙනවා කාන්තාවොත්. ඒ කාන්තාවන් ගැන හරි හිතලා. එහෙම නැත්තම් මං හිතන්නේ පොදු ප්‍රවාහනයේ භාවිතා කරන කාන්තාවන්ගෙන් ඇහුවොත් කිසි අර නොමලගියකින් අබෑට් මිටක් හොයනවා වගේ තමයි බස් රථයක් තුලදී ලිංගික අතවරයට භාජනය වෙන වූ කාන්තාවක් දැරියක් දියණියක් හොයාගන්න එක. ඒ තරමට ලිංගික හිංසනත් ඔය පොල් පටවපු පොදු ප්‍රවාහන බස් රථය ඇතුලේ අපිට සිද්ධ වෙනවා. ඒක අමිහිරි ඇත්තක්. ඒක නැත්තේ නෑ. අපි ඒවට මුහුණ දෙමින් ඒක වෙනස් කරගන්න තමයි අපේ ආණ්ඩුව තුලින් අපි මේ උත්සාහ දරන්නේ. මේ වගේ අපි ගෙන්නන්නේ යන්නේ අර කිව්වා වගේ ලොරි චැසි නෙවෙයි. අපේ රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමා සඳහන් කළා වගේ අපි ගේන්න යන්නේ තියෙන යෝජනාව තමයි සංවර්ධන යෝජනාවන්ගේ නාමයෙන් ලංකාවේ මෙතෙක් ඉදිකර ඇති එහෙත් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ලද සියලුම ගොඩනැගිලි මහජන ප්‍රයෝජනය සඳහා යොදාගත යුතුය යන්නයි. මේ කාරණයත් එක්ක මා ඇතුළු මුලාසනාරුවට මන්ත්‍රීතුමා ඇතුළු අපි හැමෝටම අතීත කාරණාවන් රාශියක් මතක් වෙනවා. නමුත් අර කාල වේලාව හරස් වෙන හින්දා ඒ සියලු දේම ප්‍රකාශයට පත් කිරීමට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ කාල වේලාව නිසා. නමුත් මුලාසනාරුවට මන්ත්‍රීතුමනි මට මේ මොහොතේ මතක් වෙනවා ආසියාවේ ආශ්චර්ය නාමයෙන් වගේ විවිධ සංවර්ධන ව්‍යාපෘති ඇවිල්ලා නේද තැනක් නොතනක් නැර ලංකාවේ තැනින් තැන විවිධ ගොඩනැගිලි බිල්ඩින් හදලා ඉවර වෙලා ඒ වගේ ලංකාවේ ඉන්න ජනතාවට ඒ ගම්වල ඉන්න මිනිස්සුන්ට ඇති උපයෝගීතාවයක් ඒවට ළඟාවීමේ හැකියාව ඒ වගේම ආර්ථික වශයෙන් තියෙන වැදගත්කම මේ ප්‍රදේශයට මේ දෙයක් ඕනද කියලාවත් හිතන්නේ බලන්නේ නැතුව ඉඩ කඩ තියෙන තැන් වලට ගිහිල්ලා කැලෑ කපලා ඉවරලා විවිධ ගොඩනැගිලි හදලා ඉවර වෙලා Tamanට ඕන කොමිස් මුදල් ටික සාක්කුවේ දාගෙන ඒ ගොඩනැගිල්ල හදපු අරමුණ හෝ ක්‍රියාත්මක වෙනවාද යන්න ඇහැක් කැරලා බලන්නේ නැතුව වල් බිහි වෙන්න දාලා තියෙන දහස් ගාණක් ගොඩනැගිලි ලංකාවේ තියෙනවා. ඒ ගොඩනැගිලි වල මේ දවස්වල පාළු මකණ්ඩ ඉන්නේ අපේ ආණ්ඩුව පත් වෙන්න කලින් පාළු මැකුවේ බල්ලෝ පූසෝ එහෙම නැත්නම් පරවියෝ වවුල්ලෝ. ඉතින් එවැනි ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් තියෙද්දී තව තැන් තියෙනවා ගොඩනැගිලි අවශ්‍යතාවයන් පවතින තැන් ලංකාවේ. උදාහරණයක් හැටියට ගත්තාම පාසල් පද්ධතිය තියෙනවා. අපේ පාසල් වල සමහර දරුවෝ මේ මොහොතේ අධ්‍යාපනය ලබන්නේ ටකරම් මඩුවල එහෙම නැත්නම් පොල්ලතු මඩුවල. සමහර රෝහල් තියෙනවා. ඒ රෝහල් වල රෝගීන් ධාරිතාවය ඉක්මවා ගිහිල්ලා ඉවරලා රෝගීන් ඇඳවල් යට ඉන්නේ. එහෙම නැත්නම් පුටු වල දවස් ගණන් ඉඳගෙන ඉන්නවා Tamanට ඇඳක් හම් වෙනකම්. ඉතින් මෙවැනි රටේ තත්ත්වයක් තියෙද්දී අර තැන් තැන් වල පළ ප්‍රයෝජනයක් නැතුව ගොඩනැගිලි හදලා ඒ අතහැරලා දාලා තියෙන බිල්ඩින් ටික දැන් අපි ආණ්ඩුවක් වශයෙන් අපිට බාර ගැනීමට සිද්ධ වෙලා තියෙන ඒවා ආර්ථික වශයෙන් වැදගත්කමක් ඇති වෙන විදිහට තැන් වල බවට පත් වෙලා ඒ සංචාරක කර්මාන්තය සඳහාද එහෙම නැත්නම් අධ්‍යාපන ශාස්ත්‍රය සඳහාද රජයේ ප්‍රයෝජනය සඳහාද අපිට ගත යුතුව තිබෙනවා. අපි ඔක්කොම එකතු වෙලා මේකට විසඳුමක් ලබා දෙන විදිහේ වැඩපිළිවෙලක් සකස් කරමු. හැබැයි එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙච්චර කල් අපි දැකපු කාරණයක් තමයි මේකට පොලිසිය ඇතැම් අය සම්බන්ධයි. එතකොට පොලිසිය අය මේකට ඔත්තු දෙමින් ඉන්නවා. ඒ අය සමහර අය සම්පූර්ණයෙන් මේ පාතාලේ ආරක්ෂා කරනවා. කුඩු ආරක්ෂා කරනවා. ඔවුන්ගේ මුදල් ගන්නවා. බන්ධනාගාරය ඇතුලේ සමහර අය මම මේ කියන්නේ ඔක්කොම නෙමෙයි මුළු පොලිසියම නෙමෙයි. පොලිසිය හොඳ නිලධාරීන් ඉන්නවා. ඒ වගේම හොඳ අය විශාල ප්‍රමාණයක් ඉන්න බන්ධනාගාරේ. ඒ අයවත් සම්බන්ධ නැහැ. සමහර සම්බන්ධයට දැන් තර්ජනය ඇවිල්ලා තියෙනවා. මම දැක්කා බන්ධනාගාරේ ගම්පාදියා ඉන්න අධිකාරිවරයෙකුට අම්මට පණිවිඩය එවනවා
පුතා දඟලනවා වැඩි පුතාව බේරගන්න පුතාව බලාගන්න කියලා. මොකද හේතුව ඔහු ඒ අධිකරණයේ නැත්නම් ඒ බන්ධනාගාරය ඇතුළේ තිබිච්ච ෆෝන් ඔක්කොම ටික අත්අඩංගුවට ගත්තා. මේකත් එක්ක. එතකොට එක පැත්තකින් බන්ධනාගාරයේ සමහර අය මේවට සම්බන්ධ වෙනවා. සමහර අය මේක බේරන්න හදනවා. ඔවුන්ටත් දැන් අසරණ වෙලා තියෙනවා. මොකද ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ පවුල් බලන්න කවුරුවත් නැහැ. ඉතින් ඒ නිසා අවසානයේ සිද්ධ වෙන්නේ මේක තව දුරටත් වර්ධනය වෙන එක නිසා මම විශේෂයෙන් අමතුමාට කියන්න කැමති තවත් දැන් ඊයේ අද ඉවරයි කියලා හිතුවා අද පාන්දර තව එක්කෙනෙක් මරලා හෙට උදේ වෙනකොට තව කී දෙනෙක් මරයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේක විශාල අර්බුදයක් බවට දැන් පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති දැන් යුක්තිය මෙහෙම යන කාලේ මේ අය සම්පූර්ණයෙන් පොඩ්ඩක් පැත්තටලා හිටියා. ඒකේ ප්‍රශ්න තිබුණා මම දන්නවා සමහර ප්‍රශ්න තිබෙනවා සමහර අය ඇල්ලුවේ නැහැ සමහර අය ඇල්ලුවා කියලා චෝදනා තියෙනවා අපි දන්නවා. නමුත් කෙසේ වෙතත් මේ අය සමහර අය රටින් පැනලා ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ? පැනලා ගියා අය අල්ලන් ආවෙන් පස්සේ ඒ අය ලංකාවේ උසාවියට ඉදිරිපත් කරනවා උන්ට අප දුන්නාන් පස්සේ උන් එළියට පැනලා ගිහිල්ලා ඒ ඉඳලා දැන් මේ මිනිමරුන් ඝාතන ඒ වගේම පාතාල ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. එතකොට මොකද්ද මේ සිද්ධ වෙන්නේ? එක පැත්තකින් කුඩුක් ජාවාරම්කාරෝ ආරක්ෂා කරනවද අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ නිසා මේක විශාල අර්බුදයක් බවට දැන් පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මේකට මැදිහත් වෙන දරුවෝ බලන්න අර මේ මාතර සිද්ධ වුණ ඒ ක්‍රියාවලියේදී දරුවෝ දෙන්නෙක් මිය ගියා. අහිංසක දරුවෝ දෙන්නේ. ඒ දරුවෝ දෙන්නම තාත්තට වෙඩි තියනකොට දරුවෝ දෙන්න මිය ගියා. එතකොට මම දැක්ක සමහර තැන්වල දාලා තිනවා තාත්තා වැරදි කරපු ඉඳ දරුවොත් ඉතින් පළි වෙලා තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහෙන්ද මේක අපි කෙරවල වෙන්නේ? අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මම කියන්න කැමති මේ ක්‍රියාවලිය තුල විශාල අර්බුද ගණනාවකට අද වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද කුඩු ගංජා ඒ වගේම අයිස් මේවා ඇතුළු විශාල ප්‍රමාණයක විශාල වැරදි සංඛ්‍යාවක් සිද්ධ වෙමින් තිබෙනවා. නමුත් පොලිසිය අද අසරණ වෙලා තිබෙනවා මේවට විරුද්ධව පියවර ගන්න. මම දන්නේ නැහැ මොකද්ද මේ සිද්ධ වෙමින් තියෙන්නේ කියලා. ඒ නිසා මේක විශාල අර්බුදයක්. ඒ අර්බුදය විසඳ ගැනීම සඳහා අපි කල්පනා කරනවා ආණ්ඩුව මේ සම්බන්ධව ක්‍රියා කරයි කිය. ඒ වගේම අනික් කාරණේ තමයි විශේෂයෙන්ම වැදගත්ම ඊළඟ කාර්යය තමයි මම දැක්කා ඉදිරිපත් කළා තියෙනවා විශේෂයෙන් අප්‍රේල් 8 වෙනිදා දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා විදියට විරුද්ධව මේ පාර්ලිමේන්තුවට යෝජනාවලිය. යෝජනාවේ දාලා තියෙන්නේ මේ පත්කිරීමේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 112 ප්‍රතිසංස්කරණ විසින් ගොනු කර ඇති පදනම මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මූලික අයිතිවාසිකම් අයිතින් පෙත්සම් ඉදිරියට ගෙන යාමේ අවසරය පෙත්සම් කවුරුද ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා තිබෙන බැවින් මේක ඉදිරිපත් කරනවා කියලා. එතකොට ඒ කියන්නේ මම කියන්න කැමති ඔහුට විරුද්ධව නඩු 9ක් මේකෙම දාලා තියෙනවා මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් මේ ශ්‍රේෂ්ඨාධිකරණය දැන් විභාග වෙමින් තිබෙනවා. එතකොට මේ විභාග වෙමින් තිබෙන නඩු විභාග කරන විනිසුරු අපි දන්නවා ප්‍රීතිපත්ම සූරසේන මැතිතුමා කියන ඉතාම මේ රටේ ගෞරවයට පාත්‍ර වෙච්ච විනිශ්චයකාරවරයෙක්. ඊළඟට අග්‍රවිනිශ්චයකාරවරයා ඊළඟට විශ්‍රාම ගන්නවා ජූලි 17 වෙනිදා. එතකොට ප්‍රීතිපත්ම සූරසේන මැතිතුමාව මේ කමිටුවේ සභාපතිවරයා බවට පත් කළා. දැන් මම අහන්න කැමති මොකද්ද මේකේ තියෙන ස්වභාවික යුක්තියේ මූලධර්මය මොකද්ද? කොහොමද මේ මිනිස්සු ගිහින් දැන් මේ නඩුවට පෙනී ඉන්න නැත්තම් මේකේ චූදිතය බවට පත් වෙලා තියෙන. මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ තියෙන අයට ඉදිරිපත් කළ තියෙන පුද්ගලයා නැත්තම් ඒකට විරුද්ධව ඉදිරිපත් වෙලා තියෙන දේශබන්දු දෙන්නකෝන් ඔහුට විරුද්ධව නඩු අහන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමාම මේ ආණ්ඩුව පත් කරනවා මේ කමිටුවේ සභාපතිවරයා. ගරු මන්ත්‍රීතුමනි එතකොට මම කියන්න කැමතියි ඔබතුමාට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නයට අදාළව ඒක තමයි මේ කතා කරන්නේ. ඒකට තමයි මේ කතා කරන්නේ. ඒකට තමයි කතා කරන්නේ. ඔබතුමාගේ කාලය අවසන්. නෑ මම තව විනාඩි කිහිපයක් ගන්නවා. විශේෂයෙන්ම වෙලා අපිට තියෙනවා. ඒ නිසා මම කිව්වේ. ඒ නිසා මම කියන්න කැමතියි මේ පූර්ව ද්වේෂීභාවය පිළිබඳ ප්‍රශ්නයක් අවසානයේ තිබෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම දැන් එතුමා මේකට ඇවිල්ලා මේ අභිචෝදනා පත්‍රය දෙනකොට පද්මන් සූරසේන මැතිතුමා ඔහුම නඩුව අහලා මේකේ තීරණයක් දෙනකොට අර පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දෙන්න හදනවා. ඊළඟට දැන් අභිචෝදක කාර්යාලය බලන්න. ඔබතුමාලම පත් කරපු අභිචෝදක කාර්යාලය අසන්ත ගෝදාගොඩ මැතිතුමා විනිශ්චයකාරවරයා තුමත් ඉතාම දක්ෂ විනිසුරුවරයෙක් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න. ඔහු අභිචෝදක කාර්යාලයේ හදන නීති හදන කමිටුවේ සභාපතිවරයා බවට පත් කරනවා. දැන් මේ රටේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියලා තුනක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ව්‍යවස්ථාදායක කියන්නේ අපි නීති හදනවා.
නීතිය පිටිම අර්ථ නිරූපණය කරන්න අග්‍ර මේ විනිශ්චයකාරවරු ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු ඇවිල්ලා මේ පනත් හදනකොට අපි කාටද ගිහිල්ලා අපි කවුරු කාටද යන්නේ? අත්තනෝට ගෙන නොමැති පිරිස කොපමණද ඔවුන්ගේ නම් සහ සිද්ධීන් මොනවාද කියලා විමසීමක් කරලා තියෙනවා. සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් අත්තනෝට ගෙන නොමැති පිරිස නිශ්චිතව කිව නොහැකි විමර්ශනවලදී අනාවරණ කරුණු අනුව අත්තනෝට ගැනීම සිදු කරා. එසේම අත්තනෝට ගැනීමට සිටින පුද්ගලයන් සම්බන්ධව තොරතුරු අනාවරණය කළොත් ඒ පිළිබඳව දැනුවත්ව සැඟවීමට උපක්‍රම යෙදී හැකි බැවින් ඒ පිළිබඳව විවෘත අනාවරණයක් කිරීමක් සිදු කිරීම විමර්ශන වලට බාධාක් බැවින් ඒ සිදු කර නොහැකි. ඊගාව ප්‍රශ්නේ අහලා තියෙන්නේ දිගින් දිගටම සිදුවන මෙවැනි වැඩි තැබීම් සහ ඝාතන නිසා මහජන ආරක්ෂාවට තර්ජනයක් වන පිළිගන්නේ මෙම පාතාල මේ සභාපතිතුමනි මේ පාතාල කණ්ඩායම් අතර සිදුවෙන මරා ගැනීමක් නැත්නම් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවෙන මේ දෙගොල්ල අතර කණ්ඩායම් අතර ඇතිවෙන ඝට්ටනයක ප්‍රතිඵලයක් හැටියට තමයි සිද්ධ වෙමින් පවතින්නේ. දැනට රජයේ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියලා අහනවා. පාතාල කණ්ඩායම් එකිනෙකා අතර තැබීම් රට තුළ සිදුව එමගින් මහජනයාගේ එදිනදා කටයුතු අදාළ වීමක් සිදුවී නොමැත. පසුගිය වර්ෂ කිහිපය තුළ සිදු වෙඩි තැබීම් ඊට අදාළ ඝාතන සංඛ්‍යාව තුවාල සිදුවීම් සංඛ්‍යාව 2022 සිදුවීම් 61ක් වෙලා තියෙනවා. මරණ 45ක් වෙලා තියෙනවා. තුවාල 21යි 23 සිදුවීම් 81ක් වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාව 40යි තුවාල 42යි 24 74ක් සිද්ධ වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාව 51යි 34යි තුවාල මේ අවුරුද්දේ සිදුවීම් 37ක් වාර්තා වෙලා තියෙනවා. මරණ 26ක් සිද්ධ වෙලා තියෙනවා. තුවාල 16ක් සිද්ධ වෙලා තියෙනවා. මේ අනුව රජයේ පත්වීමට පෙර සිට සැලකිය යුතු මට්ටමකින් සංවිධාන අපරාධ කණ්ඩායම්වල වෙඩි තැබීම ඒ තුලින් සිදු මනුෂ්‍ය ඝාතන තුවාල සිදුවීම් සිදුවී ඇති බව නව රජයට පසුව කැපිපෙනෙන නව රජයේ බලයට පත්වීමෙන් පසුවද මේ කැපිපෙනෙන සිදුවීමක් ලෙස වැඩි වූ බව තහවුරු වෙන්නේ නැහැ. පසුගිය වසර කිහිපය තුළ සිදු බරපතලම ඝාතන සිද්ධිය බෙලියත්තේ අධිවේගී මාර්ගය අතර සිදු රොයල් බීච් සමන්නෙවත් සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙක් ඝාතනය තමයි එම සිදුවීම වාර්තා වූයේ නව රජයේ බලයට පත්වීමට මාස 8කට පෙර 2024 ජනවාරි 20 වෙනිදා නව රජයේ බලයට පත්වීමෙන් පසු විදේශගත අපරාධකරුවන් මෙරට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග දැඩි කර ඇති අතර දැන්ටමත් සැකකරුවන් 11 දෙනෙකු දිවෙන්ට ගෙනවිත් ඇති අතර ඉදිරියේදී තවත් ප්‍රබල අපරාධකරුවන් රැසක් ගෙන ඒමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. යම් යම් දේශපාලන හස්තයන් විසින් රජය අපහසුට පත් කිරීම සඳහා මද්ද්‍රව්‍ය ජාවාරම් කරන සහ යුද හමුදාවෙන් පලා ගිය සමහර පුද්ගලයන් යොදා ගැනීමෙන් කටයුතු කරන බවට සැකයක් මතුවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පවතිනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ වෙනකොටත් අපිට ලැබිලා තියෙන බුද්ධි තොරතුරු පොලිසිය අත්අඩංගුවට ගැනීම ආශ්‍රයෙන් මේ අවස්ථාවේ මේ සභාවට කියන්න කැමැති සමගි ජන බලවේගයේ සම්බන්ධ මේ පාතාල ක්‍රියාකාර නැත්නම් සංවිධානක අපරාධ එහෙමලා ඒ සියලු දෙනා එකට බද්ධ කරගෙන මේ තොරතුරු වඩා නිවැරදිව අනාවරණය කරගන්නත් සියලු ජනයාගේ සහාය සහිතව මිත්‍ර සේවී පොලිස් සේවාවක් ස්ථාපිත කරලා අර ඔබ කිව්වා වගේම සමහර පොලිස් නිලධාරීන් යම් යම් ක්‍රියාකාරකම් වල යෙදුනත් බොහෝ බහුතර පොලිස් නිලධාරීන් අවංකව රාජකාරී කරනවා. ඉතින් ඔය සියලු දෙනා ඒකාබද්ධ කරගෙන මේ පාතාල ක්‍රියාකාරකම් වගේම මත්ද්‍රව්‍ය මැඩලීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඉඳා අපි හිතනවා අනාගතේ මේ රටේ මේ ප්‍රධාන මේ ගැටලු දෙක මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා මේ සියල්ල උපයෝගී වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව පාර්ලිමේන්තුව 2025 මැයි මාස 20 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා කල් තබනු ලැබේ.